සුබ දවසක් වේවා කියලා ඔයාලා හැමදෙනාම අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ grade 5 music exam එකේ time signature පාඩමේ දෙවෙනි වීඩියෝ එක. මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නේ 5 4 සහ 5 8 time signatures පිළිබඳව. irregular time signature යනුවෙන් හඳුන්වන්නේ time signature එකේ උඩ සංඛ්‍යාවෙන් දක්වන මුළු වටිනාකම සමාන කොටස් දෙකකට, තුනකට හෝ හතරකට බෙදන්න බැරි නම් ඒවා irregular time signature විදිහට තමයි අපි හඳුන්වන්නේ. තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. Seven 4 time signature එකේදී ඔයාලට පේනවා ඇති time signature එකේ උඩ සංඛ්‍යාව සමාන කොටස් දෙකකට, තුනකට හෝ හතරකට බෙදන්න බැරි බව. 7 4 time signature එකේ බා එකක් ඇතුලේ crochet beads 7ක් තියෙන්න ඕන. ඒ වගේම බා එකක් ඇතුලේ notes grouping ආකාර දෙකකට කරන්න පුළුවන්. එයින් පළවෙනි ආකාරය තමයි dotted minim එකක් සහ minim දෙකක් විදිහට notes group කරන එක. ඒ වගේම දෙවෙනි ආකාරය තමයි minim දෙකක් සහ dotted minim එකක් විදිහට notes group කරන එක. හොඳයි, ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් 7 8 time signature එක පිළිබඳව. 7 8 time signature එකේදී ඔයාලට පේනවා ඇති time signature එකේ උඩ සංඛ්‍යාව සමාන කොටස් දෙකකට, තුනකට හෝ හතරකට බෙදන්න බැරි බව. 7 8 time signature එකේ බා එකක් ඇතුලේ quavers 7ක් විදිහට තියෙන්න ඕන. ඒ වගේම බා එකක් ඇතුලේ notes grouping ආකාර දෙකකට කරන්න පුළුවන්. එයින් පළවෙනි ආකාරය තමයි dotted crochet එකක් සහ crochet දෙකක් ආකාරයට notes group කරන එක. දෙවෙනි ආකාරය තමයි crochet දෙකක් සහ dotted crochet එකක් ආකාරයට notes group කරන එක. හොඳයි, අදට මගේ වීඩියෝ එක මෙයින් අවසන් කරනවා. සුබ දවසක්.